Hello everyone, welcome to Do It Right channel. අද මම කතා කරන්න හිතුවා නිව්සීලන්ත වල subsidized health care එක ගැන. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා නිව්සීලන්ත වල කොහොමද health care එක වෙන්නේ? කාටද health care funded public health care හම්බ වෙන්නේ කියලා. ඉතින් නිව්සීලන්ත වල subsidized health care හම්බ වෙන්න eligibility criteria එකක් තියෙනවා. මේ eligibility criteria එකට ඇතුළත් වෙන අයට තමයි මේ publicly funded health care හම්බ වෙන්නේ. ඉතින් මොනවද මේ publicly funded health කියලා කියන්නේ primary care services ඒ කියන්නේ ඔයාගේ ඔයාට hospital admit වෙන්න වුණොත් hospitalization එකේදී care කරන එක ඔයාට ඕන කරන අනිත් services ඔයා disable කෙනෙක් නම් ඔයාට ඕන කරන disability support services මෙන්න මේ වගේ normal general health care තමයි publicly funded වෙන්නේ. ඉතින් මේකට include වෙන්නේ නැති health care side එකකුත් තියෙනවා. අද අපි general තමයි කතා කරන්නේ. ඉතින් specially අද අපි කතා කරනවා student visa එකක ඉන්න කෙනෙක්ට කොහොමද ඒගොල්ලන්ගේ eligibilities කියලා. ඉතින් ඔයත් Do It Right channel එකට අලුත් කෙනෙක් නම් Do It Right channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. Do It Right channel එකෙන් ඔයාට පුළුවන් මේ වගේ නිව්සීලන්ත වලට අදාළ දේවල් දැනගන්න. ඒ වගේම specially career guidance tips දැනගන්න. ගොඩක්ම career guidance ගැන තමයි අපි Do It Right channel එකෙන් කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා student visa holder කෙනෙක්, ඒ වගේම work visa holder කෙනෙක්, ඒ වගේම ඒගොල්ලන්ගේ kids ලට eligibility criteria එක කොහොමද කියලා. හරි අපි ඉස්සෙල්ලම කතා කරමු මේ eligibility criteria එක අනුව student visa holder කෙනෙක්ට. ඉතින් student visa holder කෙනෙක්ට public funded health වලට එයා eligible වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ගොඩක්ම student visa holders ලට ගොඩක් medical එකක් කියන්නේ insurance එකක් දාන්න ඕන වෙන්නේ ඒගොල්ලන්ගේ visa requirement එකක් විදිහට university එකකට යනකොට. ඉතින් ඒක නිසා student visa holder කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාට medical insurance එකක් දාන්න ඕනේ. ඉතින් ඒ insurance එකෙන් තමයි ඔයාට මොන හරි අසනීපයක් වුණොත් ඒකට යන cost එක cover වෙන්නේ. ඉතින් මේකෙදි කියන්නේ ඔයාට ඕනම service එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හදිසියෙ hospital admit වෙන්න වුණොත් ඔයාට මොනවා හරි බෙහෙත් ගන්න ඕන වුණොත් ඔයාට ඒ care එක හම්බ වෙනවා. හැබැයි ඒ care එකට ඔයා අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. ඉතින් ඔයාට ඒක නිසා medical insurance එකක් තියෙන්න ඕනේ. එතකොට අපි තව කතා කරමු accident compensation corporation ACC කියලා ඕගොල්ලෝ අහලා ඇති. ඕගොල්ලෝ නිව්සීලන්ත ඉන්න බලන කෙනෙක් නම් එහෙම නැත්නම් ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් අහලා ඇති ACC කියලා. ඉතින් ACC එකෙන් ගොඩක් කරන්නේ ඔයාගේ accident එකක් involve වෙලා තියෙන injury එකකට fund කරන එක. ඉතින් මේ ACC කියන එක public health වගේ eligibility criteria එකකට ඇතුළත් වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට මේ ACC එක ගන්න පුළුවන් ඔයා injury එකක් ඇති වුණොත්. ඉතින් ඒක visit visa එකක ඔයා student visa එකක ඉන්න කෙනෙක් මොන කෙනෙක් වුණත් ACC එක ඔයාට eligible වෙනවා. ඉතින් student visa holder කෙනෙක්ට public funded health හම්බ වෙන්නේ නැහැ. හැබැයි ACC එක කියන්නේ ඔයා මොන හරි injury එකක්, accident එකක් වෙලා මොන හරි injury එකක් වුණොත් ඔයාට ඒකට payment එකක් ගන්න පුළුවන්. එතකොට work visa holder කෙනෙක්ට මොකද්ද තියෙන eligibility එක? ඉතින් work visa holder කෙනෙක් 2 years or more work visa එකක් ඔයාට තියෙනවා නම් ඔයා නිව්සීලන්ත වලට ආපු දවසේ ඉඳන් ඔයාගේ ඒ length එක 2 years එහෙම නැත්නම් 2 years වලට වැඩි work visa එකක් තියෙනවා නම් ඔයා publicly funded health වලට eligible වෙනවා. ඒ කියන්නේ ඔයාට normal hospital care ඒ වගේම disability services මේ හැම දෙයක්ම ගන්න පුළුවන් eligible වෙනවා ඔයා 2 years වලට වඩා වැඩියෙන් work visa එක ඔයාගේ තියෙනවා නම්. ඉතින් ඒ වගේම ACC fund එක ගැන කතා කරොත් අනිත් ඉස්සෙල්ලා student visa එකේ ඉන්න කෙනෙක්ට වගේම ඔයා ACC එකට මම කිව්වා හැම කෙනෙක්ටම ACC එක claim කරන්න පුළුවන් නිව්සීලන්ත වල ඉන්නවා නම් ඉතින් ACC එක ඔයාට eligible වෙනවා. ඉතින් ගොඩ දෙනෙට තියෙන ප්‍රශ්නයක් මේ kids ලට කොහොමද කියලා. ඉතින් kids ලා ගත්තහම 17 year up to 17 years එහෙම නැත්නම් 17 years අඩු වලට අඩු young kids ලට ඒගොල්ලන්ගේ eligible criteria එක depend වෙන්නේ ඒගොල්ලන්ගේ parents ලගේ eligibility criteria එකත් එක්ක. එතකොට ඔයාගේ legal guardian එහෙම නැත්නම් ඔයාගේ parents ලා අපි ඉස්සෙල්ලා කිව්වා වගේ eligibility criteria එකක ඒ කියන්නේ මේකෙදි work visa එකක අවුරුදු 2කට හෝ 2කට වඩා වැඩි work visa එකක ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ළමයින්ට පුළුවන් public funded health වලට eligible වෙන්න. ඉතින් එයාගේ parents ලට තියෙන student visa එකක් නම් ඒගොල්ලෝ eligible වෙන්නේ නැහැ. ඉතින් ඒක ළමයින්ගේ eligibility එක
ඩිපෙන්ඩ් වෙන්නේ ඒගොල්ලෝ 17ට වඩා අඩු කිඩ්ස්ලා නම් ඒගොල්ලන්ගේ එලිජිබිලිටි එක ඩිපෙන්ඩ් වෙන්නේ ඒගොල්ලන්ගේ පේරන්ට්ස්ලාගේ එහෙම නැත්නම් ගාඩියන්ස්ලාගේ එලිජිබිලිටි ක්‍රයිටීරියා එක අනුව. මම හිතනවා මේ වීඩියෝ එක හෙල්ප්ෆුල් වෙයි කියලා ඔයගොල්ලෝ ඒ ගැන හොයන කෙනෙක් නම් Do It Right channel එකට එකතු වෙලා ඉන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Till then you take care and bye bye.